අනේ හාමු මහත්තයා මැණිකේ එයි. ඒ කියන්නේ බං. ඔතනින් එළවියන් ඉක්මනට. හාමු මහත්තයා කාමරේ දොර වහලා හනික මා ළඟට ආවා. උඹ වගේ ලස්සන එකියක් මේ අහලගම් හතකවත් නැහැ බං. මගේ පිරුණු පපුව දිහා බලාන හාමු මහත්තයා කිව්වේ ආසාවෙන්. කරන එකක් ඉක්මනට කරගත්තනම් මැණිකේ කොයි වෙලේවිද දන්නේ නැහැ. ඒ කිව පරක්කු කරලා එවන්න කියලා මං සුවාරිස්ට කිව්වා. මහේ අප්කේ සුවාරිස්ට සැක හිපෙන්ට ඇති. ඒ අවල්කාරයකටද? ඌ ගම්මැද්දේ අපි ගැන කයි කතන්දර පතුරයිද දන්නේ. මං වසල හමාරයි. උඹ බය නොයිද හංකෝ? ඕක කටින් කෙලබින්දක් හෙළුවොත් මන් නතර වෙන්නේ දඬු කඳෙන් නෙවෙයි. අප්පේ මය හම්මහත්යාගේ සැර. ඔච්චර කේන්ටි ගත්තොත් ඉක්මනටම නාකි වෙයි. මං නාකි වුණත් උඹට සිහි නැති වෙනකන් උල තියෙන්න මට පුළුවනි. ඊයා කියන ජරා කතා. උඹට කැමතින? හාමු මහත්තයා උන්දගේ හයියේ පොල්ල මගේ ඇඟට ඇතුල් කරද්දි සද්ද නැහින්ට මං දතකට පූට්ටු කරන් හිටියා. ඇයි අප්පේ ඒකෙන් කන්ට මට හයිය තියෙනවයි? හාමු මහත්තයා එක්ක ඕක කරපු මුල් දවසේ මගේ සිහියත් නැති වුණා. උන්ද මට විහිළු කරන්නේ ඒක මතක් කර කර. වියන් නැන්ද කිරි කිරි ගාන සද්දේ වැඩි වැඩියෙන් ඇහෙද්දි හාමු මහත්තයාගේ රත්තුණු පොල්ල මට දුන්නේ එසේ මෙසේ සපක් නෙවෙයි. උන්දගේ සුදු කිර යද්දි මට දෙතුන් වතාවක්ම සන්තෝෂම පිටවලයි තිබ්බේ. ඒකනි මම්මයි හාමුට වෙච්චර කැමති. උන්දට පුල්වනි පැයක් හමාරක් වැඩේ අල්ලන් ඉන්ට. මං ගෑනියක් උනේ හාමු මහත්තයාගේ අතින්. ඒකට මට දුකක් නෑ. මං ගැන හොයලා බලන්ට මාව ආරක්ෂා කරන්න එකෙක් නෑ. මගේ අම්මා අප්පා මං පොඩි කාලෙම පරලෝ ගිහින්. මං හැදුනේ වැඩුනේ මී කිරි අම්මා ළඟ. උන්දත් පරලෝ ගියාම මට ඉතුරු වුණේ වලව් වෙරස්සාව. උයන්ට පිහන්ට වලව්වට වරින් කියලා මං ගැන අනුකම්පා හිතුනේ මැණිකේ කිව්වේ. උඹලුවෙන් මට බණී ඛණ්ඩ දීපුවත හපා කාපු එකයක් කියලායි මං. ඒත් හාමු මහත්තයාට බෑ කියලා මම් මොන දීපංගරේ අන්ටද? මං බෑ කිව්වනම් මුන්ද මාව බලෙන් ලබා ගනි. ඒකෙන් වෙන්නේ මං අනාථ වෙන එක. හාමු මහත්තයා අපේ ජල්ලිය ඉවර වුණාම මොනාද ගුලියක් මට බොන්ට දුන්නා. මුලදී මොකද්ද කියලා මං නොදැන හිටියත පස්සේ මං දැනගත්තා ඒ ළමයි හිටිනවට කියලා. උන්දට අඩු කුලේ කියගෙන ළමයි ඕනේ නැහැ. මටත් හාමුගෙන් ළමයි වදන්න ඕනේ. ඒ හින්දා මං ඒකට බෑ නොකිය ගිල්ලා. දැන් මැණිකේ එනවා ඇති. ඵලයන් කුස්සියට හාමු මහත්තයා මගේ පපුව ඉඹල කියද්දි මං ගවුම ඇඳගෙන හිමින් සීරුවේ කුස්සියට ගෑටෙව්වා. ඈ නාමලේ මොකද උඹ කරගහන්දේ? මං රැට උයන්ට පලාමිටේ තෝරලා හොදන්ට කරාමේ ළඟට යද්දි මැණිකේ අහුවා. මගේ කකුල පෙරළුණා මැණිකේ. උඹේ කකුල පෙරලෙන්නෙත් මන් නැති වුණාම තමා නේද? මැණිකේ කිව්වා හරුපේ මට නොතේරුණා නෙවෙයි. මැණිකෙත් හාමු මහත්තයාගේ කෙරුවාවල් දන්නව ඇතිනේ. සෝමනෙන්දේ මන් නාගන්ට යනවා දොලට. උයල කරලා ඉවර වෙද්දි වලව්වේ වගේ කරපු සෝමනෙන්දට මම කිව්වා උන්ද මට ලෙංගතුයි. මේ රෑදොලේ නාන්ට පිස්සිද උඹට? අද විතරයිනේ. හෙට පුංචි හාමුලා ආවම වැඩ ඉස්පාසුවක් නැතෝ තියේයි. එතකොට දොලට යන්න වෙලාවක් නැහනේ. අනේ මන් දන්නේ උඹට මං එපා කිව්වත් නොයා ඉදී කියලයි. ගිහින් වරෙන් රෑවෙන්ට කලින්. මං දොලට එද්දි මොකෙක්වත් නැහැ. සාමාන්‍යයෙන් හැන්දෑවට දොලට නාන්ට ගමේ උන් එනවා. දැන් අඳුර වැටිගෙන එන හින්දාද කොහෙද කවුරුත් නැත්තේ. මං හනික දිය රැද්ද ඇඳගෙන දියට බැස්සා. මං බැලුවා කවුද කියලා. බැලින්නම් වලව්වේ ළමා තනීනේ. මං ගැසුනේ ගොරෝසු කටහඬට. සේදර අයියා. මං හනික ගොඩේන්ට ආවේ මුන්ද එක්ක මොතන තනිවෙන්ට තිබ බය හින්දා. කොහෙද යන්නේ උඹ? අපිට තමයි වචනයක් කතා කරන්න බැරි නේද? මං ඉක්මනට දිය රැද්ද උඩින් සාලුපට පොරෝගෙන යන්න හැදුවත් මොකද දැන් උඹට හාමුලා ඇරෙන්ට වෙන එකෙක් දිහා බලන්ටවත් බැරිද? සේදර අයියා මගේ අතින් අල්ලගද්දි මගේ ඇඟත් එක්ක වෙවුලුවා. අනේ සේදර අයියේ විකාර නොකර අතෑරපන්. මම් මොන විකාරයක්ද කරේ? ඇයි උඹට මා එක්ක කතා කරන්නවත් බැරි? මොනවද උඹට දැන් මා එක්ක කතා කරන්න තියෙන්නේ? එදා හේනේ කාරේදී මං අහපු දෙයට උත්තරයක් දීපන්.
මං කැමති නෑ. මං අහක බලාන කිව්වා. ඇත්තම කිව්වොත් මං ඒක කිව්වේ හිතට එකඟව නෙවෙයි. සේදරට අකමැති එකෙක් මේ ගමේ කොහෙවත් නැටුව ඇති. නානා ලින්ද ළඟට ගියාම ලලිතලා සදීලා ඌ එක්ක නිදි වැද්දොත් කොහොම හිටීද කියලා කියන කතා මගේ කනටත් ඇහිලා තියෙනවා. උන් එකෙක්ටවත් සේදර අයියා කැමති නෑ. ඌ කැමති මට. ඒත් මන් සේදර අයියා එක්ක ගියොත් හාමු මහත්තයා අපිට යහතින් ඉන්න දෙන එකක් නෑ. ඒකයි මං සේදර අයියව මෙච්චර කල් මගේ ඇරියේ. ඒ මොකද? උඹ වගේ එකෙක්ට මං කැමති නෑ. නෑමයි. එහෙමද? උඹේ කැමැත්ත ගන්න හැටි මන් දන්නවා. මොනවද උඹ කරන්න හදන්නේ? අතෑරපන් මං කෑ ගහන්න ඉස්සෙල්ලා. මං කෑ ගහද්දි සේදර අයියා මගේ කට අතකින් වහගෙන මාව ඇදගෙන කැලේට රිංගුවා. වෙන්න යන්නේ මොකද්ද කියලා තේරෙද්දි ඇඟ කිලිපොලා යන බයකුත් උන් දෙගේ ඇඟට යට වෙන්න ආසාවකුත් මගේ හිත නලියෑවා. උන් දෙ සාලු පොටෙන් මගේ කට බැන්දා. දැම්මඩ කෑ ගහ ගන්නත් බෑ. මං උඹට මේ වගේ දෙයක් කරන්න ආස නෑ. ඒත් උඹ අකමැති හින්දායි මේ ඔක්කොම. උන්ද හැම කියලා ඊළඟට හිමීට මගේ දිය රැද්ද ඉවත් කරා. උන්දගේ ඇස් මගේ ඇඟ දිගේ යද්දි මගේ ඇඟ වෙවුලන්ට ගත්තා. හාමු මහත්තයා වගේ නෙවෙයි සේදර අයියා. ඌ හොඳ හයි හත්තිය තියෙන එක. මට බයක් දැනුනේ මු මොනවද කරයිද කියලා. ඒත් උන්ද මන් හිතුවේ නැටි විදියට මගේ මුළු ඇඟම ඉම්බා. හාමු මහත්තයා කෙලින්ම උන්දගේ යකඩ මට ඇතුල් කරා මිසක් ඉඹීඹ ඉදලා නෑ. ඒ හින්දා මුලදී මට ඒ ඉඹිල්ල හරි නුහුරුවට දැනුණත් ඊළඟට මන් නොදැනීම උට යටත් වුණා. මන් උන්දගේ උණුහුමට යටත් වුණා බව තේරුණාම සේදර අයියා මගේ කට බැඳලා තිබ්බ තුවාය අයින් කරා. ඒත් ඊළඟට උන්දගේ රළු තොල් මගේ තොල් උරද්දි මගේ සිහිය කොහෙදෝ ඈතක පාවුණා. සේදර අයියත් එක්ක කැලේ ගෙව්ව ඒ නුරාගේ හෝරාවට පස්සේ උන්ද මාව වළුවේ වැටමායිමට ගෙනත් ඇරලුවා. උඹ තරහද මා එක්ක? මන් යන්ට හැරෙද්දි උන්ද ඇහුවා. මන් නෑ කියන්ට ඔළුව වැනුවා. උඹ ඉක්මනට මගේ ළඟට වරෙන්. උන්ද යන්න කලින් මගේ හිස සිඹලා කියෙද්දි අනේ මාව දැම්ම එක්ක ඵලයන් කියන්ට මට හිතුණත් මන් සද්ද නොකර වල්ලුවට ගෑටුවා. මයි අප්පේ මෙච්චර වෙලා මොකද කරේ? මැණිකේ හාමුහත්තී දෙන්න මැහුවා උඹ කෝ කියලා. මං කුස්සියෙන් වලව්වට ගොඩ වෙද්දිම සෝමානන්ද ඇහුවත් එයාට බොරුවක් කියලා. මගේ ඔරුව කැක්කුම කියලා මං පැදුර ඇලවුණා. හාමු මහත්තයා එක්කයි සේදර එක්කයි ඔට්ටු වෙලා මගේ ඇඟට පණක් තිබ්බේ නැති බව හැබෑව. ඒත් ඊටත් වඩා මගේ හිත බර වෙලයි තිබුණේ. මට එදා රෑ සේදරව අමතක කරන්නම බැරි වුණා. රෑ දෙගොඩ ජාමේ කාමරේ දොර කුරුටු ගාන සද්ද වෙනද වගේම ඇහුණත් මන් නෑහුණා වගේ හිටියේ සේදරගේ උණුසුම යන්ටත් කලින් හාමු මාත්‍යා ළඟට යන්න මට කැමැත්තක් නොතිබුණ හින්දා. ඒත් පහුවදාම හාමු මාත්‍යා මාව අල්ලගත්තා. මොකද උඹ ඊයරේ ආවේ නැත්තේ? මං කොච්චර වෙලා දොර හීරුවද? අර නාකි ගෑණිටත් ඇහුනේද දන්නේ? ඊයමට හිසරුදාවක් හැදිලා තිබ්බේ. හොඳට මහ පියෙවෙන්න ඇති මයි හිතේ. හා දිගා යන්න තරම්. හාමු මාත්‍යා ලින්ද ළඟටත් ඇවිල්ලා මට කිව්වා. මැණිකේ අනිත්තුනේ වලව්වි ඇත්තේ. පුංචි හාමුලාවනේ මුන්දට කාලෙකින් ආව දරුවන්ට තත් වැඩියා අහවල් එකේ අමාරුවනේ. හාමු මහත්තයා කාර්ය කරගෙන ගියාට පස්සේ මන් රෙදි ටික හොදලා වනලා දැම්මා. මොනවා කළත් මට සේදර අයියව ටිකකටවත් අමතක වුණේ නැහැ. උන් දෙගේ යෝජනාව ගැන මං ආයෙ හිතුවා. මිනිහෙක් නැතුව මං හැමදාම ඉන්නේ. දරුවෙක් මල්ලෙක් හදාගෙන පවුල් පන්සල වෙන්න මාත් ආසයි. සේදර අයියට පවුලක් රැකගන්න හයිය තියනවා. මං කල්පනා කරා ආයෙ වතාව කුන්දේව හම් වෙන්න. නාගන්ට දොලට යනවා කියලා මං වලව්වෙන් එළියට බැස්සා. වෙනදත් දොලට යන පාරෙන් නෙටුග. මං හේන පාරින් ගියේ මේ වෙලාවට සේදර අයියා හේනේ ඉන්න බව නිච්චි හින්දා. සේදර අයියේ මං හේන වැට කඩුල්ල ළඟට වෙලා කතා කරේ උන්ද හේන පේන්න නොහිටි හින්දා. මම දෙතුන් වතාවක් කතා කරාම සේදර අයියා පැල්කොටේ ඉඳන් පහලට බැස්සා. ළමා තැනි මෙල්ල උනා එහෙනම් හොයාගෙනම ඇවිත් තින්නේ. උන්ද මට ඔච්චම් කරනවා. ඇයි කැලෑරොදේ ඉඳන් උඹ මට කරපේව අමතකද? මං හිතුවේ වලව්වේ හාමි උඹට ඊට වඩා සැප දෙනවා කියලා. උඹ ඕන් නැති කතා කියනවා නම් මං යනවා යන්ට. ඔහොම ඉඳපන් ඉතින් විහිළුවක්නේ කරේ. මෙහෙ වැරන් පැල්කොටේට. සේදර අයියා මාව එක්කගෙන පැල්කොටේට නැග්ගා. මෙතෙන්ට මුළු හේනම හොඳට පේනවා. මොකද ඔය කරන්නේ?
මේවා තැලුවට ඇති වෙන්නේ බං. උඹ ළඟ පුසුඹයි. සේදරయ్య මගේ පපුව උන්දගේ රළු ගොරෝසු අත්වලින් මිරිකල සිම්බිද්දි මට කෙදිරි ගාවුණා. මං ආවේ අහවල් දෙයක් කරන්ත නෙවෙයි. මං කෙදිරිල්ල අතරින් කිව්වා. කමක් නැහැ. උඹ ආවනි. අද ඉදම් මෙහෙ නැවතියන්. මගේ ගෑණි වෙල පැල්කොටේ හිටපන්. සේදරయ్య මගේ මුල්ලු මූණම ඉම්බා. උන්දගේ දාඩිය සුවඳ මට ගෙනාවේ සුවදායක හැඟීමක්. වලවෙට ඇවිල්ලා හාමු මහත්තයකින් මාව ඉල්ලපන්. හොරෙන් ආවොත් උඹටයි මටයි උන්ද ඉන්ට දෙනකට නෑ. මැණිකිද්දි හාමු මහත්තයට බෑ කියන්න බෑ. එහෙනම් හෙට උදේම මං එන්නම්. ලෑස්ටි වෙලා ඉදපම්. එවෙලම මා එක්කෙන්ට. සේදරయ్యගේ අතින් මගේ ගවුන් කෑල්ල ගැලවුද්දි උපන් එන්නුමෙන් උන්දගේ රළු ඇඟට මන් යට උනේ කෙමෙත්තෙන්. උන්දගේ යකඩ මගේ ඇඟට බහිද්දි මට සම්පූර්ණ හැඟීමක් දෙනුණා. දැනටමත් මම උන්දගේ ගෑණි කියලා මට හිතුණා. උන්දගේ ඇඟට යට වෙලා ගෙවුණු කොයිතරම් වෙලාවකටදෝ පස්සේ උන්දගේ දාඩිය වැකුණු පපුවට තුරුල් වෙලා මං හිටියේ ආපහු වලව්වට යන්න හිතක් නැතිව. ඔහොම හාපැටියා වගේ තුරුල් වෙලා තව හිටියොත් උඹව ආපහු යවන්න මම හිත දෙන්නේ නැති වෙයි. දැන් ඵලයන් හෙට උදේම මං එන්නම්. සේදරయ్యගෙන් වෙන් වෙලා මං ආපහු ආවේ හිතකින් නෙවෙයි. මට එදා රෑ නම් හාමුට යට වෙන්න හිතක් තිබුණෙම නෑ. එදා රෑත් දොර කූරු ගාන හඬ නැහුණා වගේ මං හිටියා. නාමලියේ අන්න සේදරයා උඹව ඉල්ලන්ට ඇවිත්. සෝමනන්ද කලබලෙන් ඇවිත් කුස්සියේ ඉදපු මට චියද්දි මගේ සතුට නිම්හිම් නැති වුණා. මැණිකේ හිටින්දා හිතුව වගේම හාමු මහත්තයාගේ කට වැහිලා තිබුණා. උඹ සේදරෙක්ගේ යන්ට කැමතිද නාමලී? මැණිකේ මගේ නහද්දි මම ඔව් කියන්ට ඔළුව හෙලෙව්වා. එහෙනම් එච්චරයිනි. මම මේ කිව දැම්ම එක්ක යන්නම්. ආයෙ පරක්කු කරන්නේ මොකටදයි? එක්ක ගියා වගේම හොඳට ඒකව බලා කියාගනින්. අම්මා අප්පා läති උනාට නරක ගෑණියක් නෙවෙයි ඒකි. නාමලි ගිහින් ඌබේ ඇඳුම් කඩුම් ලෑස්ති කරන් වරින්. මං එදා සේදරయ్యත් එක්ක වලව්වෙන් එළියට බැස්සා. උන්දගේ පැරකොටේට උන්දමාව එක්ක ගියා. ඒ ළඟමයි උන්දගේ මහගෙදරත් තිබුණේ. මං එදා හිතුවා ඒ තමයි මගේ සතුටේ ආරම්භය කියලා. ඒත් ඒක එළම උන්නේ නෑ. දවසක් සේදරయ్య පැල් රකින්ට ගිය රෑක මන් නිදාගන්න ලෑස්ති වෙලා හිටියා. ඒත් ජනේලෙට තට්ටු කරන සද්දයකට මං ඇහුම්කන් දුන්නා. නාමලියේ දොර ඇරපන්. මම මේ වලව්වේ හාමු. රහසින් කොඳුරන හඬක් ඇහෙද්දි මට කියාගන්න බැරි බයක් දැනුණා. මේ මිනිහා මෙහෙටත් ආවද? තෝ දොර ඇරියේ නැත්තම් ගිනි තියෙන වරුගේ හේනට බලාපිය. මන් දොර නෑරියේ පාර හාමු මහත්තයා තර්ජනය කරන්නට ගත්තා. මට ඇත්තටම බය හිතුණා. ඒත් මන් දොර ඇරියේ නෑ. නාමලියේ ඇරපිය දොර. හාමු මහත්තයා කේන්තියෙන් කියනවා ඇහුණත් කවුද යකෝ උඹ? තෝ හිතුවද ඒකගේ මිනිහා පරලෝ ගින් කියලා. ඈ යකෝ. සේදරయ్యගේ උස්ගුරුසු කටහඬ ඇහෙද්දි මං වේවුලලා ගියා. උන් දැවිත් ඊට පස්සේ ගුටිහුව මාරුවක් ඇහෙද්දි මං දොර ඇරගෙන එළියට ගියා. අනේ සේදරගේ නවත්තපන් ඕක. උඹට හිරේ විලංගුවේ වැටෙන්න වෙයි. හාමු මහත්තයාට කඩි පුල්ලකින් පත බැව්ව සේදරව නවත්තන්න මට හයියක් තිබුණේ නෑ. මහා ගෙදර උන්දලත් අලකලංචි ඇහිලා දුවගෙන ආවට පස්සේ උන්දෑව අහක් කරගත්තේ. දෙයියනේ හාමු මහත්තයා නේද මේ පන කෙඳ ගිහින් නේද? නැන්දම්මා කියද්දි මගේ හිත බයින් ගැහුණා. මොක්ද මේ කොලේ? උඹ මේ ගමේ වසලා හමාරයි. මේ ගෑණිවත් අරන් මහෙන් තොලංචි වේම්. මිනිස්සු දැනගන්න කලින්. එදා තමයි මං අපේ ගමේ හිටිය අන්තිම දවස. අතට අහුණු එදුම් කැඩුම් ටිකක් පොට්ටනි බැඳගෙන අපි ගමෙන් පැන ගත්තා. අපි ගිහින් නැවතුනේ බදුල්ලේ. මෙහෙ කෑලවක් සුද්ධ කරාන පැලක් අටවාගෙන ඉන්ට අරන් දැන් අවුරුද්දකට කිට්ටුයි. මගේ සේදරయ్యගේ හයි හත්තියේ හින්දම තමයි අපි මෙහෙම කරදරයක් නැතුව ජීවත් වෙන්නේ. අපේ කූඩුව තවත් හයිය කොරන්ට උන්දගේ නම ගෙනියන්ට පැටියෙක් මගේ බඩේ පන ගහනවා. නිමි. දිගටම මේ වගේ කතා බලන්න ආස නම් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න.